ආයිබෝවන්. ඉතිහාසයේ අමතක වුණු පිටුවතර සැඟවුණු අභිරහස්. පුරාවිද්‍යාත්මක රහස් සහ ලෝකයේ පැරණිතම කතා සොයන ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ පවුලට. අද අපි ගවේෂණය කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේම ඉතිහාසය වෙනස් කළ අද්භූත වීරකාවයක් ගැනයි. අපේ මේ කතාවේ කාලරාමුව ආරම්භ වෙන්නේ අලලු දෙවියාගේ නික්මයාමෙන් පසුවයි. මම විශ්වාස කරන තරමට බොහෝ ආගම්වලට වඩා මේ අත්‍රාහසිස් මැටිපුවරු පැරණි. නෝවාගේ ජලගැල්ම සහ මිනිසා මැටියෙන් නිර්මාණය කිරීම වැනි ප්‍රධාන කාරණා මේ පැරණිම ලියවිල්ලේ මුලින්ම සඳහන් වෙලා තියෙනවා. සමහර කරුණු පසුව වෙනස් වී ඇති බව පෙනී ගියත් මේ මුල්ම ලියවිල්ලේ ඒ සියල්ල අඩංගුයි. ඉතින් මේ අපූරු කතාවේ හැම දෙයක්ම දැනගන්න වීඩියෝව අවසාන වෙනකම්ම නරඹන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ දන්නවාද අපි මේ කතා කරන අත්‍රාහසිස් කතාව සඳහන් මැටිපුවරු සොයාගත්තේ මීට වසර 170කට විතර ඉහදෙදී ඉරාකයේ නිනේවේ නගරයේ තිබූ පුරාණ පුස්තකාලයකින් කියලා. මීට වසර 3800කට පෙර ලියවෙනු මේ අද්භූත පුවරු අදටත් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉතා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ගැන ලියවෙනු පැරණිතම සටහන් අතරින් එකක් තමයි මේ. අද අපි මේ වීඩියෝවෙන් අත්‍රාහසිස් කාව්‍යයේ ආරම්භක පේලි 1 සිට අවසාන පේලි 300 දක්වා වූ සියලුම සිද්ධීවීම් ගවේෂණය කරනවා. ඉතිහාසය කියන්නේ හුදෙක් පොත්පත්වල තියෙන දේවල් නෙවෙයි. ඒක මනුෂ්‍ය වර්ගයාගේම අතීතයයි. අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ලෝකයේ සැඟවුණු අභිරහස් සහ පුරාණ කතා සිංහලෙන් ඔබට ගෙනෙන්නයි. ඔබ මේ වගේ තොරතුරු වලට ආසා කෙනෙක් නම් මගේ චැනලය සමග එකතු වෙන්න. අපි චැනලය හරහා ඔබට පුළුවන් ඉතිහාසයේ ගැඹුරුම රහස් සොයාගෙන අප සමග ගමනක් යන්න. ඔබේ සහයෝගය අපිට ගොඩක් වැදගත්. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා අපේ පවුලේ සමාජිකයෙක් වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. දැන් අපි යමු අද අපේ කතාවට. එන්න මානව ශිෂ්ටාචාරයේ ආරම්භය ගැන ලියවුණු ඒ පැරණිතම ලිඛිත සාක්ෂි ඔස්සේ අපි අත්‍රාහසිස්ගේ ලෝකයට පිවිසෙමු. හරි. දැන් අපි යමු අපේ කතාවේ මුල්ම පිටුවට. මීට වසර 3800කට වඩා පැරණි මැටිපුවරු මත සටහන් වූ මේ අද්භූත වීරකාව්‍ය ආරම්භ වෙන්නේ මෙහිමයි. මිනිසා වෙනුවට දෙවිවරුන් සියල්ල සිදු කළ කාලයේ ඔවුන් වැඩ කළහ, ඔවුන් බර ඉසිලූහ. දෙවිවරුන්ගේ බර ඉතා අධික විය. වැඩ කිරීම ඉතා වෙහෙසකර විය. කරදරය ඉතා වැඩි විය. මහා අනුන්නාකී දෙවිවරුන් විසින් ඉගීගී දෙවිවරුන්ට වැඩබර 7 ගුණයකින් පැටවූහ. ඔවුන්ගේ පියා වූ අනු රජවිය. ඔවුන්ගේ උපදේශකයා වූයේ සටන්කාමී එන්ලිල්. ඔවුන්ගේ කුටුම්බ පාලකයා නිනුර්තාවිය. ඔවුන්ගේ ඇලමාර්ග පාලකයා ඉනුගීවිය. ඔවුන් දිනුම් පෙට්ටියගෙන දිනුම් ඇද කලහ. දෙවිවරුම් කොටස් බෙදාගත්හ. අනු අහසට ගියේය. එන්ලිල් තම ජනතාව වෙනුවෙන් පොළව බාරගත්තීය. මුහුද වසා සිටින අගුල දුරදක්නා නුවණැති එන්කී වෙත පැවරුණි. අනු අහසට ගිය පසු අප්සූහි දෙවිවරුන් පහලට ගිය පසු අහසේ අනූන්නාකි දෙවිවරුන් ඉගිගි දෙවිවරුන් ලවා වැඩබර ඉසිලවූහ. දෙවිවරුන්ට ඇලමාර්ග කැපීමට සිදුවිය. පොළවේ ජීවනාලිය බඳු ඇලමාර්ග පිරිසිදු කිරීමට සිදුවිය. ඉජිගි දෙවිවරුන්ට ඇලමාර්ග කැපීමට සිදුවිය. පොළොවේ ජීවනාලිය බඳු ඇලමාර්ග පිරිසිදු කිරීමට සිදුවිය. දෙවිවරු ටයිග්‍රිස් ගංගා නිම්නය කැපූහ. ඉන්පසු යූප්‍රටිස් ගංගාව කැපූහ. ගැඹුරු දියම්බේ ඔවුන් කාර්යාන් පිහිටූහ. අප්සු ප්‍රදේශයේ ඔවුන් පදනම් දැමූහ. දේශයේ සියලු මායිම් ඔවුන් නිර්මාණය කළහ. ඒ තුළ ඔවුන් සියල්ල නිම කළහ. කඳු මුදුන් ඔවුන් ඔසවා තැබූහ. ඔවුන් වසර ගණනාවක් වැඩබර උසුලමින් සිටියහ. ඔවුන් හුස්ම හිරවෙන තරමට වැඩ කළහ. දහවලේ මෙන්ම රාත්‍රියේදීත්. ඔවුන් කෙඳරි ගෑහ. එකිනෙකාට දොස් පවරාගත්හ. ඔවුන් කැනීම් කළ පස්ගොඩවල් ගැන මැසිවිලි නැගූහ. අපේ වැඩපාලකයා වන නිනුර්තා හමුවට යමු. ඔහු අපව මේ දැඩි වැඩබරින් නිදහස් කරනු ඇත. එන්න අපි අපේ වැඩබර පාලකයා වන එන්ලිල්ව ඔහුගේ වාසස්ථානයෙන් පිටතට ගෙන යමු. ඔහු දෙවිවරුන්ගේ උපදේශකයාය, සටන්කාමියාය. අපේ පාලකයා වන එන්ලිල්ව බලෙන් හෝ රැගෙන යමු. අපි ඔවුන්ගේ ඇලමාර්ග පාලකයා වන එනුගිව සොයා යමු.
ඔහුගේ තීරණ අසාධාරණය. ඔහු අපව වෙහෙසට පත් කළේය. ඔවුන් අපව වහලුන් මෙන් වැඩගනි. අපි අත් වෙහෙසට පත්ව ඇත. අපි ඇඟපතරිඩේ. අපේ මෙවලම් ගෙවී ගොස් ඇත. අපට තවදුරටත් වැඩ කළ නොහැක. දෙවිවරුන් සියල්ලෝම තමන්ගේ ඉවසීමේ සීමාවට පැමිණියහ. අලාලා නැමති දෙවියා තම හඬ අවදි කළේය. මෙහිදී අලලු දෙවියාගේ භූමිකාව ගැන අපිට සුවිශේෂී කරුණක් හමුවෙනවා. මෙම කාව්‍යයේ අලලුගේ නම සඳහන් වන ආකාරයට දෙවිවරුන් ආරම්භ කළ මේ මහා වැඩවර්ජනයට හෝ නොසන්සුන්තාවයට අලලු ප්‍රධාන වශයෙන් මුල් වූ බව පෙනී යනවා. අලලුගේ නික්මයාමෙන් පසුවයි මේ කතාවේ කාලරාමුව සහ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ. ඒ නිසා මේ වර්ජනයට අලලුගේ සම්බන්ධය ඉතා වැදගත්. අලලු ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් මගේ පෙර වීඩියෝ මාලාව නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඔහු තම සහෝදර දෙවිවරුන් අමතා මෙසේ පැවසීය. අපි අපේ සවලවල් පසක තබමු. අපි අපේ වැඩබර ප්‍රතික්ෂේප කරමු. සටන් කිරීමට සූදානම් වන්න. එන්ලිල්ගේ බලකොටුවට පහර දෙමු. ඔවුන් තම සවලවල් එකිනෙක මත ගැටූහ. ඔවුන්ගේ ශබ්දය අහස දෙසට නැගුණේය. එන්ලිල් දොර වසාගෙන නිදා සිටියේය. දෙවිවරුන්ගේ ഘോഷාව තව තවත් වැඩි විය. ඔවුන් එන්ලිල්ගේ නිවස වූ එකුර් වට කළහ. ඔවුන්ගේ අතේ තිබූ ආයුධ බියකරු විය. එන්ලිල්ගේ දොරටුපාලකයා කල්කාල් බියෙන් වෙවුලන්නට විය. ඔහු දොර අගුළු දමා බලා සිටියේය. නුස්කු නම් වූ එන්ලිල්ගේ දූතයා කල්කාල්ව ඇමතුවේය. ඇයි ඔබ දොර වසාගෙන ඉන්නේ? ඇයි ඔබ එළියේ පවතින මේ ഘോഷාවට බියවන්නේ? කල්කාල් පිළිතුරු දුන්නේය. දෙවිවරුන් අපේ නිවස වටකර තිබේ. ඔවුන් අපිට පහර දෙන්නට එනවා. නුස්කු වහාම එන්ලිල්ව අවදි කළේය. ස්වාමීනී, අවදිවන්න. ඔබව වටකර තිබේ. දෙවිවරුන් කැරලි ගසා ඇත. එන්ලිල් පුදුමයෙන් අවදි විය. කවුද මේ නිර්භීත දෙවිවරුන්? කවුද මේ මාගේ දොරටුවට පහර දෙන්නේ? එන්ලිල් තම දූතයා වූ නුස්කු දෙස බලා මෙසේ ඇසීය. නුස්කු, මොකද්ද මේ ഘോഷාව? මේ කවුද මගේ දොරටුව වටකරගෙන ඉන්නේ? නුස්කු පිළිතුරු දුන්නේය. ස්වාමීනි, සියලු ඉගිගි දෙවිවරුන් එකට එක් වී ඔබේ දොරටුවට පැමිණ සිටිති. ඔවුන් තමන්ගේ වැඩ කටයුතු අතහැර දමා මෙතනට පැමිණ සිටිනවා. එන්ලිල් කෝපයෙන් හා බියෙන් මෙසේ පැවසිය. නුස්කු, දොරටු වසා දමන්න. ආයුධ රැගෙන මට ඉදිරියෙන් සිටගන්න. නුස්කු දොර වසාගෙන තම ස්වාමියා ඉදිරියේ ආයුධ සන්නද්ධව සිටගත්තේය. නුස්කු තම ස්වාමියාගෙන් මෙසේ ඇසුවේය. ස්වාමීනි, ඔබේ මුහුණ ඇයි මේ තරම් සුදුමැලි වී ඇත්තේ? ඔබ ඔබේම දරුවන් වන දෙවිවරුන්ට බියවන්නේ ඇයි? අනු සහ එන්කී දෙවිවරුන්ව වහාම මෙතනට කැඳවන්න. එන්ලිල් තම හඬ අවදි කර අනු දෙවියා කැඳවීමට නියෝග කළේය. දෙවිවරුන්ගේ සභාව සඳහා අනු දෙවියා පැමිණියේය. ඉන්පසු එන්කී දෙවියාද සභාවට කැඳවනු ලැබිය. එන්ලිල් සභාවේ සිටි දෙවිවරුන් අමතා කෝපයින් ප්‍රශ්න කළේය. මගේ දොරටුවට එන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? ඇයි ඔවුන් මට විරුද්ධව කැරලි ගසන්නේ? මා ඔවුන්ට කුමක්ද කළේ? ඔවුන් මෙසේ හැසිරෙන්නේ ඇයි? අනු දෙවියා එන්ලිල්ට මෙසේ උපදෙස් දුන්නේය. නුස්කුව පිටතට යවන්න. මොකක්ද මේ කලබලයට හේතුව කියා ඔහුගෙන් විමසන්න. නුස්කු පිටතට ගොස් කැරලිකාර දෙවිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් විය. අනු දෙවියා එන්ලිල්ට මෙසේ උපදෙස් දුන්නේය. නුස්කුව පිටතට යවන්න. මොකක්ද මේ කලබලය කියා සොයා බලන්න. නුස්කු තම නිල ලාංඡනය රැගෙන සටන් බිමට එන්ලිල්ගේ නිවස අසලට ගියේය. ඔහු දොරටුව අභියස සිට ඉගිගි දෙවිවරුන්ගෙන් ප්‍රශ්න කළේය. කවුද මේ සටන පටන් ගත්තේ? කවුද මාව මෙහෙට එව්වේ? ඔබ මගේ ස්වාමියාවන එන්ලිල්ට විරුද්ධව පැමිණිලි කරන්නේ ඇයි? එවිට දෙවිවරුන් සියල්ලෝම පිළිතුරු දුන්හ. අප සෑම කෙනෙකුම සටන ප්‍රකාශ කළා. අපට තවදුරටත් මේ වැඩබර උසුලන්න බැහැ. වැඩබර අධිකයි. ඒ අපව මරා දමනවා. අපේ වැඩ වැඩි. කරදරය දරාගත නොහැකි. එම නිසා අප සියලු දෙනාම එන්ලිල්ට විරුද්ධව පැමිණිලි කිරීමට එකඟ වුණා. නුස්කු මෙම පණිවිඩය රැගෙන එන්ලිල් වෙත ආපසු ගියේය. එන්ලිල් මෙම කතාව අසා කඳුළු සැලුවේය. ඔහු ගැඹුරු දුකකට පත්වී සභාවේ සිටි අනෙකුත් මහා දෙවිවරුන් දෙස බැලුවේය. එන්ලිල් තම උපදේශකයා වන ඇනු දෙවියාට කතාකොට මෙසේ පැවසීය. ඔවුන් පවසන දේ සත්‍යකි. ඔවුන්ගේ වැඩබර ඉතා අධික වී ඇත.
අප ඔවුන්ව මේ දුකින් නිදහස් කළ යුතුයයි. එවිට එන්කී දෙවියා සභාව අමතා සිය යෝජනාව ඉදිරිපත් කළේය. මිනිසා මැවිය යුතුයි. එවිට ඔහුට දෙවිවරුන්ගේ වැඩබර ඉසිලිය හැකි වනු ඇත. මිනිසා දෙවිවරුන්ගේ බර කරට ගනු ඇත. දෙවිවරුන් සියල්ලෝම එන්කීගේ යෝජනාවට එකඟ වූහ. මිනිසාව මවන්න. ඔහුන් හඬ නගා පැවසූහ. එන්කී දෙවියා මාමී නැමති ප්‍රඥාවන්ත දෙවගණ කැඳවීය. ඇය මැවීමේ කාර්ය භාරගන්නා ලෙස ඇයට අනකළේය. ඔබට මා කියන දෙය කිරීමට පුළුවනි. එය කළ හැකි වනු ඇත. ඔබ මියගිය දෙවියෙකුගේ රුධිරය සහ මැටි මිශ්‍ර කරන්න. එවිට මිනිසා බිහිවනු ඇත. ඔහු අප වෙනුවෙන් වැඩ කරනු ඇත. මමි දෙවගණ සතුටින් මෙම කාර්යයට එකඟ වූවාය. ඇය මිනිසා මැවීමට අවශ්‍ය මැටි පදම් කිරීම ආරම්භ කළාය. දැන් අපි කතාවේ වඩාත්ම තීරණාත්මක සහ විශ්මිතම කොටසට පුවිසෙනවා. මේ පේලි 120ට පසුව තමයි දෙවිවරුන්ගේ වැඩබර අඩු කිරීමට මිනිසා නිර්මාණය කරන අන්දම සටහන් වී තිබෙන්නේ. මෙහිදී මිනිසා නිර්මාණය කරන්නේ මමී නම් මහා දෙවඟන විසින් මැටිවලින්. ඔබ දන්නවාද මේ මහා මව් දෙවඟනට තවත් නම් රාශියක් තිබෙන බව? ඉතිහාසයේ විවිධ යුගවලදී ඇයව බෙලෙක් ඉලි, නින්ටු, නින්හුර්සාග්, නින්මා, ඉෂ්ඨාර් සහ ඉනානා වැනි නාම්වලින් හඳුන්වා තිබෙනවා. සමහර පුරාවෘත්තවල ඇයව ඊස්ටර් උත්සවයට සම්බන්ධ වන නාමයන් වලිනුත් හඳුන්වනවා. ඇයට තිබූ ගෞරවනීය නාමාවලිය දෙස බැලූ විට ඇයගේ වැදගත්කම මුනවට පැහැදිලි වෙනවා. ශස්සුරු හෙවත් ගර්භාෂයේ දෙවඟන. තැබ්සුත් ඉලි හෙවත් දෙවියන්ගේ මධ්‍ය වෛද්‍යවරිය. ඒ වගේම ඇය සියලු දරුවන්ගේ මව සහ දෙවියන්ගේ මව ලෙසත් ගෞරවයට පාත්‍ර වුණා. ඇයට ලෝචනා කියලා කියනවා. ඇයට මාමකී කියනවා. ඇයට ශ්වේතා කියලා කියනවා. ඉතින් මේ නොයෙක් නම් වලින් පින්නේ ඉඳලා අන්තිමට අපේ සංස්කෘතිය තුල තාරා ඉතුරුනේ. දැන් අපි තාරා වඳින්නේ නැහනේ. තාරා දෙවගණට අපි වඳින්නේ නැහනේ නේද? කොහේ හරි ගිහලා හොත් තාරා දෙවගණගේ ප්‍රතිමාව තියෙනවද කියලා එහෙම නැහැ. දැන් ඔන්න සෝමාවතී කියලා හොත් තියෙයි. මොකද අපි ඒක අරන් ගිය නිසා. අන්තිමට තාරා දෙවගණ අපේ සංස්කෘතිය තුල ඉතුරුනේ කොහොමද? කාලි කියන නාමයෙන්. හරි. නැවතත් අපි ලියවිල්ලට යමු. මමි දෙවගණ මැටි සකස් කරමින් මන්ත්‍ර ජප කළාය. ඇය අනෙකුත් දෙවිවරුන්ගෙන් බිලි පූජාව සඳහා එකඟතාවය ලබාගත්තාය. මියගිය දෙවියාගේ මස් සහ ලේ මැටි සමග මිශ්‍ර කෙරිනි. මෙම පූජනීය මිශ්‍රණයෙන් මිනිසාගේ ස්වරූපය සැකසිනි. එන්කී දෙවියා ඇයට උපදෙස් දුන්නේය. ප්‍රසව වේදිකාව සූදානම් කරන්න. ඇය පිරිමි 14 දෙනෙකු සහ කාන්තාවන් 14 දෙනෙකු මැව්වාය. සෑම දෙනාම යුගල වශයෙන් මැටිවලින් නිර්මාණය වූහ. ඇය ඔවුන්ව කොටස් දෙකකට වෙන් කළාය. මිනිසුන්ගේ බර බිමට දැමීමට ඇය කටයුතු කළාය. ඇය අච්චු සාදා මිනිසාගේ අවයව හැඩගැස්සුවාය. දෙවිවරුන් තම කාර්ය දෙස බලා සතුටු වූහ. එන්කී දූවිලි සහ ජලය ගෙන මඩ සෑදුවේය. ඔහු ජීවයේ හුස්ම මිනිසාට ලබා දුන්නේය. මිනිසා අවදි විය. ඔහු ඇස්සැර බැලුවේය. දැන් ඔවුන් වැඩකිරීමට පටන්ගත්හ. ඔවුන් ඇලමාර්ග පිරිසිදු කිරීමට සහ වගා කිරීමට පටන්ගත්හ. දෙවිවරුන් තම වැඩබර මිනිසා මත පැටවූහ. මිනිසුන් ඉතා උනන්දුවෙන් වැඩ කළහ. දෙවිවරුන් ඔවුන්ගේ නින්දේ සැනසුම ලැබූහ. පොළව මත මිනිසාගේ පැවැත්ම ආරම්භ විය. මිනිසුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි විය. පොළව මිනිසුන්ගෙන් පිරී ගියේය. ලෝකයම ඝෝෂාකාරී විය. මිනිසුන්ගේ ඒ කලබලකාරී හඬ දෙවිවරුන්ගේ නින්දට බාධාවක් විය. එන්ලිල් දෙවියාගේ කන්වලට එම ඝෝෂාව නිරන්තරයෙන් ඇසෙන්නට විය. ඔහු කෝපයෙන් අනු සහ අන් දෙවිවරුන් අමතා මෙසේ පැවසීය. මිනිසුන්ගේ ඝෝෂාව දරාගත නොහැකි තරම් අධික වී තිබෙනවා. ඔවුන්ගේ කලබලය නිසා මට නිදහසේ නිදාගන්නවත් බැහැ. අප ඔවුන්ව විනාශ කළ යුතුයි. මෙම ඝෝෂාව නැවැත්විය යුතුයි. දෙවිවරුන් මහා ගංවතුරක් මගින් මිනිසා විනාශ කිරීමට එකඟ වූහ. එන්කි දෙවියා පමණක් මෙම තීරණයට විරුද්ධව සිටියේය. නමුත් එන්ලිල්ගේ බලපෑම නිසා ඔහුට නිහඬවීමට සිදුවිය. ගංවතුර එවන බවට පොරොන්දු වූ දෙවිවරු ඒ රහසක් ලෙස තබාගත්හ. එහෙත් එන්කි දෙවියා අත්‍රාහසිස්ව බේරා ගැනීමට සැලසුමක් සකස් කළේය. ඔහු අත්‍රාහසිස්ගේ නිවසේ බිත්තියාසලට පැමිණ රහසින් කතා කළේය. අත්‍රාහසිස් ඔබේ නිවස කඩා දමා විශාල නැවක් තමන්න.
දීපල හැරදමා ජීවිතය බේරා ගැනීමට උත්සාහ කරන්න. සියලුම සතුන් සහ බීජවර්ග නැවට රැගෙන යන්න. මහා ගංවතුරක් පැමිණ ලෝකේම විනාශ කරන්නට යයි. අත්‍රාහසිස් වහාම නැවතැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කිරීමට පටන් ගත්තේය. එන්කී දෙවියා අත්‍රාහසිස්ට මෙසේ අන කළේය. මෙන්න සැලස්ම. නැවෙහි දිග සහ පළල සමාන විය යුතුය. එය වහලක් සහිතව තැනිය යුතුය. ඒ අහසෙන් එන වතුරෙන් ආරක්ෂාවීමටයි. එහි බිත්ති සහ වහලය ඉතා ශක්තිමත් කළ යුතුය. නැවට ඇතුළුවීමට සහ පිටවීමට දොළවල් සවි කරන්න. අත්‍රාහසිස් දෙවියන්ගේ සැලස්ම හොඳින් වටහාගත්තේය. ඔහු තම පවුලේ අය සහ සේවකයන් කැඳවා වැඩ ආරම්භ කළේය. ඔවුන් දැව එකතු කළහ. බිටුමන් ඇස්ෆල්ට් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනාහ. නැව තැනීම සඳහා විශාල පිරිසක් වෙහෙස මහන්සි වී වැඩ කළහ. අසල්වැසියන් ඔවුන් දෙස බලා පුදුමයට පත් වූහ. ඔබ මේ මොනවාද කරන්නේ? කියා ඔහු ප්‍රශ්න කළහ. අත්‍රාහසිස් සත්‍යය වසන් කරමින් එන්ලිල් මා සමග කිපී සිටි. එබවින් මම ඔහුට බියෙන් මෙම නැව තනමියයි පැවසීය. වැඩ දිගටම සිදුවිය. නැවෙහි බඳ කොටස නිම කෙරිනි. ඔහු නැවෙහි සියලුම කොටස් ඇස්ෆෝල්ට් වලින් ආලේප කළේය. එය ජලය කාන්දු නොවන ලෙස ඉතා ශක්තිමත් කෙරිනි. අත්‍රාහසිස් නැවට අවශ්‍ය ආහාරපාන ගබදා කළේය. සතුන් වර්ග සහ බීජවර්ග නැවට ගෙනෙන ලබී. ඔහුගේ පවුලේ සාමාජිකයන් නැවට ගොඩ වූහ. අවසානයේ සියලුම කටයුතු සම්පූර්ණ විය. අහස දෙසින් කළුවලාකුළු එක්රැස් වන්නට පටන් ගත්තේය. අත්‍රාහසිස් නැවේ දොරවසා බිටුමන්ගා මුද්‍රා තැබීය. අහසින් මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. සුළඟ දරුණු ලෙස හමන්නට පටන් ගත්තේය. ගංවතුර මහා පොළව යටින් සහ අහසින් එකවර පැමිණියේය. මුහුදේ දියවැල් උතුරා ගොඩබිමට කඩා වැදුනේය. මිනිසුන් බියෙන් කෑගසමින් උස්බිම් සොයා දිවූහ. පොළොවේ මතුපිට තිබූ සියල්ල වතුර යට ගියේය. මිනිස් වර්ගයා මඩ යට වැලලී ගියේය. ගංවතුර මහා පර්වත පවා යට කළේය. අත්‍රාහසිස් තම නැවෙහි ඉතා ආරක්ෂිතව සිටියේය. නැව ජලමතුපිට පාවෙමින් ගියේය. දෙවිවරුන් පවා ගංවතුරේ වේගය දැක බියට පත් වූහ. ඉෂ්ටාර් දෙවඟන තම දරුවන් මිය යන අයුරු දැක වැළපුනාය. ඇය හඬමින් මෙසේ පැවසුවාය. මම මිනිසුන් මැවූ විට මෙවැනි විනාශයක් බලාපොරොත්තු නොවූයෙමි. දෙවිවරුන් සාගින්නෙන් සහ දුකින් පීඩා විඳින්නට වූහ. ඔවුන්ට පූජාගෙන ඒමට මිනිසෙක් නොසිටියේය. ගංවතුර දින 7ක් සහ දින 8ක් පැවතුණි. ලෝකයම නිහඬ විය. ජලය පමණක් පෙනෙන්නට තිබුණි. අත්‍රාහසිස් සහ ඔහුගේ නැව හැර පොළොවේ කිසිදු ජීවියෙක් ඉතිරි නොවිය. දෙවිවරු තමන් කළ දේ ගැන පශ්චාත්තාප වන්නට වූහ. දින 7කට පසු අහසින් වැටුණු වැස්ස නතර විය. මහා කුණාටුව යුද්ධයක් මෙන් පැමිණි ගංවතුර පහව ගියේය. සමුද්‍රයේ සංසුන් විය, සුළඟ නතර විය. අත්‍රාහසිස් නැව දෙස බලා වටපිටාව නිරීක්ෂණය කළේය. ලෝකයේ පුරාම නිහඬතාවයක් පැතිරී තිබුණි. මිනිසුන් සියල්ලෝම මැටි බවට පත් වී තිබුණි. ඔහු කවුළු විවෘත කළේය. ආලෝකය නැව තුලට වැටුණේය. අත්‍රාහසිස් තම දනින් වැටි දෙවිවරුන්ට ස්තුති කළේය. ඔහු කුරුල්ලන් කිහිප දෙනෙකු පිටතට යවීය. පළමු කුරුල්ලා ආපසු පැමිණියේය. එයට ගොඩබිමක් හමු නොවීය. දෙවන කුරුල්ලාද ආපසු පැමිණියේය. එයටත් ගොඩබිමක් හමු නොවීය. තුන්වන කුරුල්ලා නැවත පැමිණියේ නැත. එයට ගොඩබිමක් හමු විය. අත්‍රාහසිස් දැනගත්තේ ගංවතුර පහව ගොස් ඇති බවයි. නැව නිසීර් නම් කන්ද මත ගොඩ බැස්සේය. දෙවිවරුන් අහසේ සිට පොළව දෙස බැලූහ. ඔවුන් දැක්කේ විනාශ වූ ලෝකයයි. මිනිසුන්ගේ ආහාර පූජාවන් නොලැබීම නිසා දෙවිවරුන් බඩගින්නේ සිටියහ. නින්තු දෙවඟන හඬා වැළපුනාය. මගේ මිනිසුන් දූවිලි බවට පත් වුණා. දෙවිවරුන් තමන් කළ විනාශය ගැන කම්පාවට පත් වූහ. නින්තු දෙවඟන කඳුළු සලමින් මෙසේ පැවසුවාය. මම මිනිසුන් මැවූ විට ඔවුන්ව මෙසේ විනාශවීමට ඉඩ නොදින බවට පොරොන්දු වූවෙමි. කුණාටුව නිමවිය. මහා ගංවතුර පහව ගියේය. අත්‍රාහසිස් නැවේ දොර විවෘත කළේය. ඔහු නැවෙන් පිටතට පැමිණ අවට ලෝකය දෙස බැලුවේය. ලෝකයම නිහඬ වී තිබුණි. මිනිසුන් සියල්ල මඩ යට වැළලී තිබුණි.
ඔහු පූජාසනයක් සකස් කර දෙවිවරුන් උදෙසා පූජාවක් තැබුවීය. ඔහු පූජාව සඳහා ආහාර සහ සුවන්ද ද්‍රව්‍ය සූදානම් කළේය. ඔහු පූජාද්‍රව්‍ය ගින්නෙහි දැවුවීය. පූජාවේ සුවන්ද අහස දෙසට විහිදී ගියේය. එම සුවන්ද අහසේ සිටි දෙවිවරුන්ට දැනුනි. දෙවිවරු කුසගින්නෙන් සිටි නිසා සුවන්ද ආග්‍රාණය කළහ. ඔහු මැස්සන් මෙන් පූජාව වටා එක් රැස්වූහ. එන්ලිල් දෙවියා පැමිණි විට ඔහු ඉතා කෝපයට පත්විය. මිනිසෙකු බේරී තිබෙනවා. මේ සිදුමුණේ කෙසේද? ඔහු එන්කී දෙසට හැරි කෝපයින් විමසුවේය. එන්කී ඉතා සංසුන්ව පිළිතුරුදීමට සැරසුනේය. මම මෙම විනාශය ගැන සිතා බැලුවෙමි. මිනිසුන් නැති වූවා නම් අපට පූජා කරන්නේ කවුද? අපේ ජීවිත පවත්වා ගැනීමට පූජාව අත්‍යවශ්‍යයි. මිනිසා නැතිව අපට කෑම ලැබෙන්නේ කෙසේද? අවසානයේ දෙවිවරුන් එන්කීගේ තර්කය පිළිගැනීමට එකඟ වූහ. එන්ලිල් දෙවියා තවදුරටත් කෝපයෙන් සිටියේ නැත. ඔහු අත්‍රාහසිස් වෙත පැමිණ ඔහුගේ අත අල්ලා ගත්තේය. ඔහු අත්‍රාහසිස්ගේ බිරිඳද කැඳවා ඔවුන්ට ආශිර්වාද කළේය. මීට පෙර අත්‍රාහසිස් මනුෂ්‍යයෙකු පමණි. දැන් ඔහු සහ ඔහුගේ බිරිඳ අපමෙන් දේවත්වයට පත්වනු ඇත. ඔවුන් ඈත දේශයක නදියකට එපිටින් වාසය කරනු ඇත. මිනිසා නැවත බෝවීමට ඉඩදීමට දෙවිවරු තීරණය කළහ. නමුත් ඔවුන් මිනිසුන් පාලනය කිරීමට නව දැඩි නීති පැනවූහ. මිනිසුන්ගේ සංඛ්‍යාව අධික ලෙස වැඩිවීම වැළැක්වීය. සමහර කාන්තාවන් වන්දභාවයට පත්විය යුතුයයි නියම විය. සමහර දරුවන් නොමේරූ ලෙස උපත ලැබීමට නියම විය. පැෂු නම් යක්ෂණීය දරුවන් උදුරා ගැනීමට යෙදවූහ. මෙම ක්‍රම මගින් මිනිසුන්ගේ සංඛ්‍යාව ස්ථාවරව පවතිනු ඇත. දෙවිවරුන් තමන්ගේ පූජා බලාපොරොත්තුවෙන් මිනිසුන්ට දිගටම ජීවත්වීමට ඉඩ දුන්හ. එන්කි දෙවියා නින්ටු දෙවගනට මෙසේ පැවසීය. මිනිසුන්ගේ ජීවිතය දැන් අපේ නීතිවලට යටත්ය. ඔවුන් නැවතත් අපට කරදරවන තරමට ഘോഷා කරන්නේ නම් අපි විකල්ප පියවර ගන්නෙමු. දෙවිවරුන් ගිවිසුම අනුමත කර තම තමන්ගේ වාසස්ථානවලට ගමන් කළහ. අත්‍රාහසිස් තම ජනතාව සමග නව ලෝකයේ ජීවිතය ආරම්භුවේය. අත්‍රාහසිස් සහ ඔහුගේ ජනතාව පොළොවෙහි නැවත පදිංචි වූහ. එන්කී දෙවියා මමී දෙවඟනට මෙසේ පැවසීය. දැන් ප්‍රජනනය පිළිබඳ දැඩි නීති රීති පනවන්න. ප්‍රසව වේදිකාවල නියුතු කාන්තාවන් අතර වගකිවයුත්තන් පත් කරන්න. කවුරුන් දරුවන් බිහි කිරීම අඩාල කරන්නේද ඔවුන්ට වරප්‍රසාද ලබා දෙන්න. පැෂෝ යක්ෂණියව පාලනය සඳහා කැඳවන්න. ඇය මවවරුන්ගෙන් දරුවන් වෙන් කරවා ගනීවා. සමහර ස්ත්‍රීන් වන්දභාවයට පත්වේවා. එමගින් ඔවුන්ගේ දරුවන් ලැබීමේ හැකියාව සීමා වනු ඇත. මිනිසුන්ගේ සංඛ්‍යාව දෙවිවරුන්ට කරදරයක් නොවනු ඇත. මමී දෙවඟන එන්කීගේ උපදෙස් අනුමත කළාය. ඇය පූජකවරියන් සහ දරූපත් සිදු කරන්නියන් කැඳවූවාය. අද සිට මේ නීතිය ලොවපුරා ක්‍රියාත්මක වේ. දරුවන් බිහිකිරීම සීමා කළ යුතු පූජනීය කාර්යකි. සමහර මවුවරුන් තම දරුවන් මිය යාම ගැන දුක් නොවනු ඇත. මෙසේ අප දෙවිවරුන්ගේ ഘോഷාව අවම කරගනු ඇත. මිනිසා වැඩ කළ යුතුය. එහෙත් ඔවුන් පාලනය විය යුතුය. මා පවසන දේ අකුරටම අනුගමනය කරන්න. දෙවඟනගේ නියෝගය පොළොවේ සියලු ස්ත්‍රීන්ට දැනුම් දෙනු ලැබිය. දෙවඟනගේ මෙම නියෝගය මිනිසුන් අතර ස්ථිරවම ස්ථාපිත විය. එසේ හෙයින් දරුවුපත් සීමා කිරීම සහ ලදරු මරණ දේව නියෝගයක් ලෙස පිළිගනුනි. දෙවිවරුන්ගේ නිශ්චලතාවයට සහ නින්දට බාධාවක් නොවීමට මෙය අත්‍යවශ්‍ය විය. මිනිසා දිගින් දිගටම දෙවිවරුන්ගේ වැඩබර ඉසිලිය යුතු අතර එහෙත් ඔවුන් නිරන්තරයෙන් දෙවිවරුන්ගේ උදහසට බියවී ජීවත් විය යුතුය. අත්‍රාහසිස් සහ ඉතිරි වූ ජනතාව පොළොවෙහි වාසය කළහ. දෙවිවරුන්ගේ කෝපය නිවී ගොස් ඔහු නැවත සංසුන් වූහ. මිනිසා නිරන්තරයෙන් පූජාවන් දෙවිවරුන් වෙත පුද කළේය. සාමය ලොව පුරා පැතිර ගියේය. කතාව මෙසේ නිමාවට පත්විය. දෙවිවරුන්ගේ තීරණය අචල සහ ස්ථිර විය. අත්‍රාහසිස්ගේ නැව කඳුකරයේ රැඳී තිබුණි. දෙවිවරුන් තමන්ගේ දේවරාජ්‍යයට ආපසු ගියහ. සෑම දෙයක්ම පෙර පරිදිම පවත්වාගෙන යාමට ඔහු වග බලාගත්හ. මිනිසාගේ වගකීම දෙවිවරුන්ට සිරිවිය කිරීමයි. දෙවිවරුන්ගේ වගකීම
මිනිසා පාලනය කිරීමයි. මේ අනුව විශ්වයේ සමතුලිකතාවය නැවත රැකුණි. කතාව අවසානයේ සියලු දෙවිවරුන් එය අනුමත කළහ. මනුෂ්‍යත්වය දෙවිවරුන්ගේ උදහසින් බේරී පැවතුණි. එය අත්‍රාහසිස්ගේ ඥානවන්තකම සහ කීකරුකම නිසා සිදුවිය. මේ අත්‍රාහසිස්ගේ කතාවයි. එය සදහටම අමතක නොවනු ඇත. අද අපි මේ ගවේෂණය කළේ මීට වසර 3800කට පෙර ලියවුණු මානව ඉතිහාසයේ පැරණිතම සහ වඩාත්ම අද්භූත වීරකාව්‍යයක් ගැනයි. අත්‍රාහාසිස්ගේ මේ කතාව හුදෙක් ගංවතුරක කතාවක් පමණක් නොවෙයි. එය මිනිසා සහ සොබාදහම හෝ විශ්වය අතර පවතින ගැඹුරු සහ අභිරහස් සම්බන්ධතාවයේ කැඩපතක්. ඔබට අද අත්‍රාශසිස් කතාවෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ කතාව ගැන ඔයාට හිතෙන දේ පහලින් කොමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ සහයෝගයක් තමයි අපේ channel එක තව තවත් දියුණු කරන්න තියෙන ලොකුම ශක්තිය. මේ වීඩියෝව නරඹන ඔබට අත්‍රාහසිස්ගේ කතාව ගැන ඇති අදහස කුමක්ද? දෙවිවරුන් මිනිසා මැව්වේ ඇත්තටම ඔවුන්ගේ වැඩකරුවෙක් ලෙසද? පහලින් ඔබේ අදහස් අපට කමෙන්ට් කරන්න. අපගේ ඉතිහාසයේ සැඟවුණු මෙවැනි තවත් අද්භූත කතා සහ පුරාවිද්‍යාත්මක රහස් දැනගන්න අපේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. නැවතත් මෙවැනිම තවත් වීඩියෝවකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.